කියලා කියන්නේ කොරවයන් කියලා පණ්ඩු ගැට ගන්න කාටද මේ බෙදලත් එහෙමද නැහැ පොඩි හරි හොරකමක් වුණොත් මොකද කරන්නේ පතනවනේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා මැරෙන්න කලින් ජීවිතෙන් නතර කරන්න ඕන එකක් තමයි හොඳට මතක තියාගන්න අනුන්ට වෛර කරන එක නවත්තන්න මිනිස්සු අපිට කොච්චර දෙස් දෙවල් තිබ්බත් මම මේ කියන එක හොඳට අහගන්න අපිට එදිරිවාදිකම් කරපු මිනිස්සු ඇති නැද්ද කකුලෙන් නැද බුදවිය නැද්ද ඉස්කෝලේ යන කාලේ ඉඳන් හතුරුකම් කරපු මිනිස්සු නැද්ද කසාද බැඳපු දා ඉඳන් කෙනෙහිලිකම් කරපු නැන්දම්මලා නැද්ද ගෙදර ආපු දා ඉඳන් ගම රටත් එක්ක අපිරිය කරපු මිනිස්සු නැද්ද රස්සාවත් එක්ක එපා කරපු යාළුවෝ නැද්ද ජොබ් එකත් එක්ක එපා කරපු ආයතනයේ සමකාලීනව සේවකයෝ නැද්ද ඔය ජීවිතේ අපිරිය වෙන තරමට අප්‍රසන්න මිනිස්සු හම්බෙලා ඇති බොහොම කරුණාවෙන් දේශනා කරන් සත්පුරුෂ පින්නතුනේ ඔලු තියපු මිනිස්සු ඇති නැද්ද නැත්ද සල්ලි ඉල්ලගෙන ආපහු දීපු මේ පැතිවල එහෙම නැතුව මගේ අනිත් පැතිවල ඉල්ල ගත්තාම ටිකක් දෙනවා හොරයි ඔය සමහරව ඉන්නවනේ කියනවනේ හාමුදුරුවනේ දුන්නොත් දෙන්නේ 500යි ඇයි ගන්න බැයි නම් දෙන්නේ 500යි අරගෙන ඕන තරම් දෙන්න නැත්තන්ගේ ජීවිතේට බොරු කියපු මිනිස්සු කොච්චර ඉන්නවද රවට්ටපු මිනිස්සු කොච්චර ඉන්නවද එකපාර නෙමෙයි දෙපාර රවට්ටපු මිනිස්සු කොච්චර ඉන්නවද බොරු පොරොන්දු දීපු මිනිස්සු කොච්චර ඉන්නවද අප්‍රසන්න කරපු මිනිස්සු කොච්චර ඉන්නවද බුදුහාමුදුරුවෝ මොකද්ද උගන්වන්නේ බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ මිනිස්සුන්ට අල්ප මාත්‍රයකින්වත් වෛර කරන්න එපා මිනිස්සුන්ට අහිතක් පතන්න එපා දෝෂයක් නගන්න එපා ඇයි පින්නතුනේ මෙහෙම කරන්න එපා කියන්නේ